බැකු සමන්ගේ බිරිඳගේ ලක්ෂ 990ක් මුදල් ගනුදෙනු හෙළිවෙලා. මෙම සැකකාරියගේ හා ඇගේ සමීපතපයන් කිහිප දෙනෙකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 13ක් මේ වන විට තහනමට ලක් කර ඇති බවත්, ඉන් ගිණුම් 5ක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම සැකකාරියගේ නමින් බවත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එකී නියෝගය කළේය. එම බැංකු ගිණුම් 5ට අමතරව සැකකාරිය නමින් ඩුබායි රාජ්‍යයේ තවත් බැංකු ගිණුම් 4ක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් ජයවීර මහත්මිය සැකකාරියගේ නැගණියගේ බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්ෂ 765ක මුදලක් ඇති බව අනාවරණය කරගෙන ඇත. 2024-25 යන කාලය තුලදී එම සැකකාරියගේ පියාගේ නමින් ආරම්භ කොට තිබූ බැංකු ගිණුමක් හරහා රුපියල් ලක්ෂ 211ක් සංසරණය වී ඇති බවත්, මේ සියලු මුදල් හෙරොයින් ජාවා රම් වලින් උපයාගත් මුදල් බවට සැක කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හේරත් ජයවීර මහත්මිය තවදුරටත් පැවසුවාය. තම අධිකරණය විසින් එම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනුයේ ඇයට එරෙහිව එල්ල වී ඇති මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ චෝදනා සම්බන්ධයෙන් බවත්, ඇයට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු වී ඇති හෙරොයින් ජාවාරමට අදාළ අනුබල දුන් බව කියන චෝදනා පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.